හලෝ මං මේ වීඩියෝ ගේන්න ඇත්තටම මේ දවස්වල ලංකාවේ පුරාවට හැමතැනම කතා වෙන කතාවක් තමයි මේ පල්ලෙහා පිස්සල බල්ලයිම මේ නංගිගේ සින්දුව කොහොමද මෙයා මේක කියන්නේ කියලා මං මේ දැක්ක ගොඩක් කමෙන්ට්ස් දාලා තියෙනවා ගොඩක් බහුතරයක් ඒ ගැන බැනලා දාලා තියෙනවා සින්දු කනවා එහෙම කියලා. ඇත්තටම මම මෙයාව පෞද්ගලිකව වඳුරන කෙනෙක් නෙමෙයි. මමත් හැබැයි දැක්කා මේ වොයිස් එකේ මෙයා සින්දු කියනවා. හැබැයි මේ එක දෙයක් තමයි මේ අපේ රටේ තියෙන මේ මිනිස්සුන්ගේ එක මතයක් තමයි ඒ කියන්නේ මේ අපි කියමු දැන් අපි ගුණදාස් කපුගේ මහත්තයාගේ ගීතයක් එතකොට අමරදේව මහත්තයාගේ ගීතයක් ගත්තාම ඒක හැමදාම ඒ වයිබ් එකෙන්ම ඒ විදිහටම අහන්න ඕන කියන එක. ඇත්තටම මම දන්නේ එක එක්කෙනාගේ රුචිකත්වය අනුව රසිකත්වය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඇත්තටම මම නම් එහෙම එකක් නෑ. මම ඒ ගීතවලට ආසයි. ඒක ගුණදාස් කපුගේ මහත්මයාගේ ගීතය එයා ඒක කියද්දී ඒ හඬින් අහන්න ආසයි. හැබැයි වෙන කෙනෙක් ඒකට වෙනම වයිබ් එකක් ගෙනනවා නම් වෙන තැනකට ඒක ගේනවා නම් ඒකත් බලන්න ආසයි. ඒ කියන්නේ එහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ සංගීතය කියන එක කවදාවත් මේ එක තැනකට එක රාමුවකට කොටු වෙන්න ඕන එකක් නෙමෙයි. ඒක අපි කියමු අපේ රටේ මේ අපේ රටේ විතර පස්සේ දැන් ලෝකේ මියුසික් ගත්තාම ලෝකේ එක සින්දුවක් ගත්තාම මේක වෙන බීට්ස් වල ගහලා වෙන කතන්දර කරලා වෙන ක්‍රම වලට එකම සින්දුව තියෙන දහස් ගණන්. ඉතින් ඒව විඳින රසික දැන් මේ නංගිගේ සින්දුව ගත්තා මෙයා වෙනම කැරක්ටර් එකක් නැත්තම් මෙච්චර ඉක්මනට මෙයාව පත්තු වෙන්නේ නැහැ. මෙච්චර ඉක්මනට මෙයා රටේ කතා වෙන්නේ නැහැ. මෙයා එක රැයින් සින්දු කියලා පවවදා වෙනකොට මෙයාව මුළු රටේම කතා බහ කරන තාමත් එයා ගැන කතා කරන සමාජ මාධ්‍යයේ. ඉතින් මම කියන්නේ අර එයා ඒකට මාර දෙයක් කරනවා. බොරු කියන්න ඕනේ මියුසිකලි පැත්තෙන් ඒක දැක්කහම පේන එයාගේ වෙනම වොයිස් එකක් තියෙන්නේ වෙනම හඬක්. ඒක දැන් අපි කියමුකෝ එයා ඇවිල්ලා ඔය කපුගේ මහත්තයාගේ සින්දුව සාමාන්‍ය සම්ප්‍රදාය විදිහට ඔය විදිහට කියලා ගියා කියලා ඒ විදිහට එහෙනම් මේක කතා වෙන්නේ නැහැ. ඒ මියුසිෂියන් කෙනෙක් කියන්නේ ලංකාවේ